Balungala. The viewpoint. The viewpoint. Balungala. බැලුම්ගලත් එක්ක එකතු වෙන්නේ අද බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ අප දැන්වීමක් පළ කරා මේ නිවසට පැමිණ ආයුර්වේද සම්භාහනය කරනු ලැබෙයි කියලා. ඒ දැන්වීමට ලැබුණු ප්‍රතිචාරات එක්ක ලංකාවේ මේ සම්භාහන ක්ෂේත්‍රය පිළිබඳව එක පැත්තකින් ජනතාවගේ විනය පිළිබඳව කතා කරමින් තමයි ඉන්නේ. නිරෝෂා මහත්මිය කතා කරනවා 0115 347 347 ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝවන්. මේකයි මම අහගෙන හිටියේ මේ ඔයාලා ආයුර්වේද සම්බන්ධව කතා කරනවා. ඇත්තටම මම කතා කරන්නේත් එහෙම මම වැඩ කරන්නේත් එහෙම තැනක තමයි. මේ ඒ වගේ වැරදියට කරන ගොඩක් තැන් තියෙන නිසා තමයි අපිට කියලා තියෙන්නේ. මම ගියා මේ ගොඩක් දැන් අවුරුද්දකට විතර කලින් දෙහිවල තැනකට මගේ යාළුවෙක් කියලා. ඒගොල්ලෝ ලොකුවට පංචකර්ම බෝඩ් එක දාගෙන තමයි මේ එතන කරගෙන යන්නේ ආයුර්වේද නමේ. ඊට පස්සේ මම එතන මහත්මයෙක් හිටිය කවුද කියලා මට නම දන්නේ නැහැ. ඊට පස්සේ යා කිව්වා ડોක්ටර් කෙනෙක් වෙන්න ඇති එයා. එයා මට කිව්වා එතන ළමයි ඔක්කොම නර්සින් ඇඳගෙන නර්සින් කිට් එක වගේ සපත්තු දාලා සුදු පාට කොට ගවුම ඇඳලා ලස්සනට හිටියා. මම හිතුවා ඇත්තටම හොඳ තැනක් කියලා. එයා කතා කරගෙන යනකොට මට කිව්වා ඔයාට කස්ටමර්ස්ලා ඇති නේද? එයා මට ජොබ් එක දෙන්න කැමති වුණා මගේ සර්ටිෆිකේට් එක ඔක්කොම බලලා. ඊට පස්සේ එයා කිව්වා ඔයා කැමති නම් ජොබ් එක හිත වෙනඳන් උනත් කරන්න පුළුවන්. මං අහුවා ඔයා පඩි කීයක් ගෙවනවද කියලා. මම පඩි ගෙවන්නේ නැහැ කිව්වා ඒ පාර. පඩි ගෙවන්නේ නැහැ. ඔයාගේ කස්ටමර්ස්ලා ඉන්නව නම් ගෙන්න ගන්න. මගේ ගාන 1000යි. ඔයාට කැමති දෙයක් ඔයා ඇතුලේ කරන්න කියලා කිව්වා. හොඳයි. ඕක තමයි යථාර්ථය. තවත් හිතවතෙක් ඉන්නව කොළඹින් ආයිබෝවන්. ආයිබෝවන්. මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ විනය පුදුම තදබල ලෙස හැම තැනම විනය පිරිහීමක් තියෙනවා. ඉතින් මේ ආයතනයක් ගත්තත් දැන් ওই වගේ දේවල් සිද්ධ වෙන්නේ නැතිනම් අපිට විනය පාලනයක් අපි ගැන ආත්ම සංවරයක් නැති නිසා තමයි ওই වගේ දේවල් පසුපස හඹා යන්නේ. ඒ වගේ දේවල් වෙලා තියෙන්නේ මම හිතන්නේ හැමදේම දේශපාලනීකරණය වෙලා ලැජ්ජාව නැහැ, බය නැහැ. ආයතනත් එහෙමයි, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන, බැංකු ශාස්ත්‍රයේ හැමදේම කඩා වැටෙන්න එක හේතුවක් තමයි මේ විනය පිරිහීමයි, මේ වැරදි කරන්නන්ට නිසි දඬුවම් නොලැබීමයි. ඒක නිසා මම අදත් කියනවා, මම එක දවසකුත් ඔබතුමන්ලාට කිව්වා ඔය දූෂණ වැඩසටහනක් යනකොට අතිගරු ජනාධිපතිතුමාට මේ ලේකම්වරුන් පත් කිරුවා වගේම බැංකු ශාස්ත්‍රයේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, එතකොට අපේ පොලිසිය වගේ පොදු ඒව දේවල් ඔක්කොම ආවරණය වෙන පරිදි මේ සාමාන්‍යයෙන් කිසිම කෙනෙක්ට බයස් වෙන්නේ නැතුව ස්වාධීනව තීරණ ගන්න, මහජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මේ වගේ බලධාරියෙක්ව ඔබතුමා පත් කළා මේකට මොන හරි පියවරක් ගත්තේ නැත්නම් මේ රට අරාජිකම වෙයි කියලා මම නම් දකින්නේ මේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට. දැන් නිලප කියන්න ඕන දෙයක් තමයි දැන් මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවල එහෙම වටිනා ප්‍රතිකාර ක්‍රමයක්. මේක එකපාරට අපිට මගහැර දාලා මේක වැරදි කියලා කියන්න බෑ. මේ හරහා රටේ සංවර්ධනයට වගපාදා ගන්න පුළුවන් අවස්ථා එමට තියෙනවා. පිට රටින් එන පුද්ගලයන් එහෙම නැත්නම් විදේශිකයන්ට මේ සම්බාහන කරලා හරි විදියට කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. ඒ සඳහා මේ ශ්‍රී ලංකාවට එන පිරිසකුත් ඉන්නවා. ඔව් මොකද මේක මේ ආයුර්වේද ඉන්දියාවේ එහෙම නැත්නම් මේ ලංකාව ඇතුළේ මේ ආසියානු කලාපයේ විශේෂ වූ ස්ථානවලට මේ අනන්‍ය වූ දෙයක්. එතකොට මේකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන් අපිට ඉස්සරහට දිනුන සංචාර කර්මාන්තෙත් එක්ක මේක හරිය විදියට කරවොත් මේකෙන් ආදායම් ගන්න පුළුවන්. මේක ප්‍රතිකාර ක්‍රමයක්. එතකොට මේ හරහා ලෙඩ හොඳ කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. එතකොට මේ හරහා ප්‍රතිලාභ ගන්න පුළුවන් අවස්ථා බොහොමයි. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. වෙන වැඩක් සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි මෙහෙම මේ ආවට ගියාට මේ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්න බෑ. අනිවාර්යයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරයක් ඇතුව තමයි මේවා පවත්වාගෙන යන්න ඕන. නමුත් අපි කරපු හොයා බැලීමෙන් අපි වගකීමකින් කියනවා ලංකාවේ තියෙන 90% සම්බාහන මධ්‍යස්ථානයේ ඒ වගකීම එහෙම නැත්නම් ඒ ලියාපදිංචි වීම කරලා නැහැ. මෙන්න එවැනි මධ්‍යස්ථාන තමයි අද ලංකාවේ තියෙන්නේ කියන එක. ඔව් ඒ විතරක් නෙමෙයි. මේ මධ්‍යස්ථානයේ වැඩ කරන වෙලාවට වෛද්‍යවරයෙක් ඉන්න ඕනි. වෛද්‍යවරයෙක් නැතුව ඒ අයට ප්‍රතිකාර කරන්න බෑ. ඉතින් එහෙම නෑ. අර අපි මුලින් ගැටුමක් ඇති කරගත්තේ වෛද්‍යවරයෙක් නැහැ එතන. එහෙම නැතුව කොහොමද කවුද ඒක ප්‍රතිකාර කරන්නේ? අපේ දැනීමට කතා කරපු තවත් එක්කෙනෙක් කතා කරේ මෙන්න මේ විදියට.
ඔයාගේ මේ නම්බර එක ඕනේ දාක වැඩ කරනවනේ. වැඩ කරනවා. මේක කීයෙන් ඉස්සෙල්ලා කතා කරන සාමාන්‍යයෙන් කීයෙන් මේ වෙලාවට පැය 24 මේක වැඩ කරනවා. ඕන වෙලාවක අපිට කරන්න පුළුවන්. එහෙමද ඔයා නම? මම සහස්රට ඕන මේ ගෑනු කෙනෙක් නේද පිරිමි කෙනෙක් නෙවෙයි නේද? නෑ මේ කොහොම හොඳ කෙනෙක් තමයි ඕනේ කොහොම. මේ ගෑනු කෙනෙක්නේ? ඔව්. මේ එතකොට අපි ඉන්න තැනට ඇවිල්ලා කරන්නේ නේද? ඔව් ඉන්න තැනට ඇවිල්ලා සර්ට ඕනම් තැනක් ගන්න. එතනට අපි එනවා. ඉතින් ගෙවල් වල කරන්න ගියාම තමයි ගෙවල් වල ප්‍රශ්නයක් ඕක. ඒක තමයි නේද? නැති බාස මොකද්ද කරන්නේ? මම මේ මිනිස්ට්‍රි වැඩ කරන්නේ. කොහෙද? සංස්කෘති අමාත්‍යාංශ. තැනක් නෑනේ. තැනක් නෑ. සර්ට මම මේ නම්බර එකට පොඩ්ඩක් තැනක් එහෙම හොයාගන්න පුළුවන් වුණා. සර් කෝල් එකක් දෙන්න ටක් ගාලා මේ මෙතනට එන්න කියලා. හොඳ එක්කෙනෙක්ද? ඔව් ලස්සන එක්කෙනෙක් කවුරුද? හයි හොඳ උසයි සුදුයි. එයාගේ වෙහිකල් එකෙන් එයා එන්නේ. අපෝ එනං හරි ගණන් නෑ. සර්ට ඕනම එකක් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. එහෙනම් මගේ නම්බරේ දෙන්න. මම නම්බර එක දෙන්නම්. සර්ගේ නම කිව්වේ මොකද්ද? මගේ නම නිම. සර් සංස්කෘතික අමාත්‍යාංශය නේද? ඔව්. හරි. හරි සර්. එහෙනම් මම සර්ට කෝල් එකක් දෙන්න කියන්නම් එයාට. අයේෂ කියලා කෙනෙක් සර්ට කතා කරાવી. අයේෂ. මගේ මොබයිල් නම්බර එක තමයි. සර්ගේ මොබයිල් නම්බර එක කියන්න. මේක නෑනේ. මේ රාත්‍රී ආදීගොල්ලෝද? නෑ. හොඳ. මේ ලැඩ තියෙන රෙම්මෙන් එහෙම නෑ. ඒගොල්ලෝ මේ හිම හැමෝම ළඟට යන කට්ටිය නෙමෙයි. අපේ ළඟම ඉන්න හොඳ මේ. ඔයා නම මොකද? මම සහන්. ඔය නම්බරේ දෙන්න මේ නම්බරේ මං ඉතින් හරි සර්. වාඩි හින්දා ගෙදර ඉන්නේ. ඒක තමයි. මේ ඉතින් අනිත්ලාට එළියට ගියාම මේ නම්බරේ ඉස්සගත්තොත් ගෙදර කවුරු එතනත් ඔක්කිය. ඒකනේ හරි සර්. හරි. මොබයිල් නම. සර් මැරි කරලාද ඉන්නේ? නෑ. සර්ගේ වයස කීයක් යනද? දැන් මම 40ක් විතර එනවා. හරි. එහෙනම් සර්ට මම කෝල් එකක් දෙන්නම්. ඩිලූප මේ සංස්කෘතික අමාත්‍යාංශයේ මහත්මයා තමයි වුණ කතා කරේ. ඔව් එහෙමයි කියලා එතුමා කිව්වේ. මේ අපි දන්නේ ඇත්තට මේ සංස්කෘතික අමාත්‍යාංශයද කියන එක. එතුමා කිව්වේ එහෙම තමයි. ඔව් එහෙම වැදගත් අමාත්‍යාංශ සහ ආයතනවල උදවිය සෑහෙන ප්‍රමාණයක් කතා කළා. ඒ කවුද කියලාත් අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ මොකද උනේ?